පිරිමි ළමයි කතාවේ කොළඹ මනමාලය කරන විශේෂම දෙයක් ගැනයි අපිට අද වීඩියෝ එක තුලින්ම මේ වෙලාවේදී කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් පිරිමි ළමයි කතාවේ දැන් තියෙන ලොකුම ගැටලුව තමයි මිනි ඔළුව අතුරුදහන් වීම. මම පවසනවත් පරිදි කොළඹ මනමාලය මේ ප්‍රශ්නයට මැදිහත් වීම කතාවේ ජයග්‍රාහී හැරවුම් ලක්ෂයක් වෙනවා නොඅනුමානයි. කොළඹ මනමාලයගේ මෙහෙයුම. කොළඹ මනමාලය කියන්නේ බුද්ධිමත් වගේම බලපුලුවන්කාරකමක් තියෙන චරිතයක්. ඔහු සිරිමෙවන් මුණගැසී උපක්‍රමශීලීව හෝ බලපෑම් කරලා මිනි ඔළුව සංගවා ඇතැන්න දැනගැනීම තමයි පළමු පියවර. සිරිමෙවන් වැනි කපටි අයෙකුගෙන් සත්‍ය දැනගැනීම ලෙහෙසි නැති වුණත් මනමාලය ඒ දේ සාර්ථක කරනු ඇතයි අපිට සිතිය හැකියි. ඇත්තම කියනවා නම් සාක්ෂි පොලිසියට ඉදිරිපත් කිරීම. මිනි ඔළුව සොයා ගැනීමෙන් පසු ඒ කෙලින්ම පොලිසියට බාර දීම තුළින් සිදුවන්නේ විශාල සහනයක්. මසුදා මේ මිනි ඔළුව විකුණන්න අදහසින්. ඒ කියන්නේ ඔයා දන්නවද? අර අපු ඇතුළු කට්ටියට ඕන කළේ කොහොම හරි කරලා මේ මිනි ඔළුව පාවිච්චි කරලා මුදල් කඩා ගැනීමේ ලොකු අරමුණක් හදාගන්න කියන එක ගැන ඔයා හොඳටම දන්නවනේ. ඉතින් කොහොම හරි හැමදේම විනාශ වෙලයි මේ වෙද්දි තියෙන්නේ කියන කතාව. අපි අද වීඩියෝ එක හරහා මතක් කරන්න සූදානමක් තමයි ලොකුවටම තියාගන්නේ. ඇත්තම කියනවා නම් මේ මිනි ඔළුව ගැන විස්තර හොයාගත්තොත් මේ හැමදේම වෙනස් කරන්නට අවස්ථාවක් තියෙයි කියන ඒ කතාව තමයි අපි අද විශේෂයෙන් මතක් කරන්න ඕනේ.